මගේ නම ප්‍රවීන්. මට වයස අවුරුදු 24යි මේ අවුරුද්දට. 2017 දී මම රට ගියාට පස්සේ මට මගේ ලංකාව, මගේ මිනිස්සු, අපේ මිනිස්සු බැඳීම් සෑහෙන්න ඈත් වුණා. ඉතින් මම 2026 දී තීරණය කරා මාසෙකට ලංකාවට එන්න ඕන කියලා. ගිය අවුරුද්ද මම ලංකාවට එද්දී මගේ වීඩියෝ එකේ ඉඳපු මේ ආච්චි, අපේ සුදු අයියලා ගෙදර ආච්චි තවදුරටත් ජීවිතුන් අතර නැහැ. කවුරුත් නැද්ද? කතා කරන්නකෝ. අඳුරගන්න බෑ? අඳුරන්න බෑ? ඇත්තටම? අඳුරගන්න බෑ? කටහඬින් ඔබ? මම ප්‍රවීන්. මිනිස්සු ජීවත් වෙන්න හරිම ටික කාලයයි. ඒක නිසා මම විශ්වාස කරන මතය තමයි අපි ඉන්න පුළුවන් හැම මොහොතකදීම මිනිස්සුත් එක්ක සෑහෙන්න හොඳින් ආදරණීය මතකයන් එකතු කරගෙන ඉන්න ඕනේ. ඉතින් මම මේ දාසරේ ලංකාවට ආවේ මගේ නැන්දත් එක්ක කාලය ගත කරන්න. මගේ ආදරණීය හිත මිත්‍රයන් එක්ක කාලය ගත කරන්න. ඉතින් මම විශ්වාස කරනවා මට ඒක පුළුවන් වුණා කියලා. ඉතින් මම ආරාධනා කරනවා මගේ මේ වීඩියෝ සීරීස් එකම සෑහෙන්න තියෙනවා එන්න වීඩියෝ සෑහෙන්න මතක තියෙනවා. ඒ ඔක්කොම බලන්න කියලා. සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා මගේ මිස්ටර් ප්‍රවිය YouTube channel එක. Facebook page එකත් follow කරන්න අමතක කරන්න එපා. Instagram එකත් follow කරන්න අමතක කරන්න එපා. මිස්ටර් ප්‍රවිය කියලා මම ඉන්නවා. පාර මම ලංකාවට ආවේ මාසෙයි සතියක් වගේ පොඩි කාලයකට. ඒත් ගිය සැරේට වඩා මේක ලොකු කාලයක්. ඉතින් සෑහෙන මතකයන් මට එකතු කරගන්න පුළුවන් වුණා. සෑහෙන තැන්වල ගියා. ශ්‍රී ලංකාවේ තියෙන එක එක දිශාවල් වල ගියා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මාව follow කරලා තිබ්බොතින් මම කොහෙද ගියේ. මාත් එක්කම මේ අත්දැකීම් ටික ඔයගොල්ලන්ටත් බෙදා ගන්න පුළුවන්. ඉතින් හරිම වටිනවා, හරිම සුන්දරයි, හරිම ආදරණීයයි මේ වීඩියෝස් ටික බලන්න මම නැවතත් ආරාධනා කරනවා. මම යූස් කරපු එයාලයින් එක Fly Dubai. ඩුබයි වලට ගිහිලා ට්‍රාන්සිට් එකක් කරහා තමයි ඉටලි වල ඉඳන් ශ්‍රී ලංකාවට යන්න පුළුවන් වුණේ. ඉතින් ටිකක් අමාරු ගමනක් වුණා. Fly Dubai මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලන්ට කම්ෆර්ටබල් විදිහට යන්න අවශ්‍යයි නම්. ඉතින් කොහොම හරි මම ශ්‍රී ලංකාවට ගියා. ඉතින් ඒ අද්දි දැනෙන හැඟීම ඉතින් කියලා නිම කරන්න බැරි හැඟීමක්. මයික් එක. ඩුබායි ඩියුටි ෆ්‍රී එකේ ඉන්නේ. යද්දිම මාව ගන්න මගේ කොළඹ මිත්‍රයෝ කීප දෙනෙක් ඇවිල්ලා ඉඳිලා චබී පවනුයි. ඉතින් ඒ දෙනටත් බොහොම ස්තුතියි කියනවා මාව ගන්න ආවට. ඉතින් මම චබීලා ගෙදර ගිහිල්ලා ඊට පස්සේ තනියම බස් එකේ බඩු ටිකක් පටවගෙන ගාල්ලට ගිහිල්ලා ගාල්ලෙන් මම හය කරන වාහනේ රෙන්ට් එකට අරගෙන තමයි මම ගෙදර ගියේ. ඉතින් ටිකක් අපහසු වුණා. ඒත් ඉතින් තනියම ගේමක් ගහ ගන්න පුළුවන් වුණා. මොකද මම ආස නැහැ ඇත්තටම කියනවා මිනිස්සුන්ට කරදර කරන්න. මාව එක්කන් යන්න ඇවිල්ලා පවන්න අපි මේ එයාපෝට් එකට ආවේ. ඔය එයාපෝට් එකට ආවේ. එතන බොරු මට දියෝනේ මේ මෙහෙට දැන් ෆ්ලයිට් එන්නේ. ඔව් මම එයාපෝට්. අපි දැන් තව යුක්ත එකකින් ගෙවල් වල බලා පිටත් වෙනවා. එන්න පාන්න ගෙවල් දැන්. ගෙවල් බලා පිටත් වෙනවා තව යුක්ත එකකින්. යාළුවනේ අපි දැන් ආව චබියගේ ගෙදරට ඇඳුම් මාරු කරා. මොකද කියන්නේ? මට තෑගි වගේක් අරන් ඇවිල්ලා යනවා. මේක අන්බොක්සින් channel එකේ දානවා චබියගේ චබි අන්බොක්සින් channel එක නේ. ඔව්. ඒකත් මේ තියෙන්නේ. චබී අන්බොක්සින් channel එක බලන්න. මේ අලුත් channel පෙට්ටි කඩනවා. ඔව්. පෙට්ටි කඩලා මේව දානවා. පෙට්ටි කඩන් තිබ්බ ගොඩක් ඒවා තෙමුණා. ඔව්. EC එකට. අයියෝ. ගෙදර යනවා. ගාල්ලට යන්න ඕනේ. දැන් ඉන්නේ තාම කොළඹ මාළඹේ. මම කුඹුරේ ඉන්නේ guys. බෑග් ටික දාගත්ත දැන් හයිවේ බස් එක ගන්න ඕන. අම්මේ. අයියෝ. අන්ටි ඇති. අනේ තරම් පුතු ඇති මේනික. මොනවයි ඇති? මොනවයි කරන්නේ? ඔය ඉතින් ඔයා ඔය මොකද කරන්නේ? අක්කලා ගම කාලානේ. ඒකනේ. මේ මං මේ ඉතින් හතරක් පුතේ. ආයෙත් ආවම. ඈ? ආයෙත් ආවයි. ඒකනේ. අනේ අම්මේ මගේ සතරක් කොඩ පන්තන් නේද මේ? ඈ? බුදු අම්මේ බුදු සරණයි වස්තුවේ. එන්න අඳුරිය. රත්තරන් පැටියා. good morning මගේ රත්තරන් යාළුවනේ. ඊයන හරියට දෙයක් වීඩියෝ කරන්න බැරි වුණා. මං ගෙදර එන වාට් එක විතරයි තිබ්බේ. ඉතින්
මෙන්න මේ විදියට මම දැන් ගෙදර ඇවිල්ලා තියෙනවා. ඉතින් වෙනද වගේම රිවී ඉන්නවා. ඌ දැන් තමයි හරියටම දකින්න හරිද මොකද මම ගියේ රෑනේ ආවේ. මේ විදියට ඉන්නවා. මට ඊයේ දැන් දවස් 2කින් විතර දත් මැදලා නැහැ. හරි. දැන් ඇහැරුණා නම හරි මහන්සියක් තිබ්බා. ඉතින් මේ වටපිටාව මෙන්න මේ විදියට තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් අපේ සුන්දර ගෙදර. දැන් මම ආවා හන්දියට නෙමෙයි උඩා පැත්තට යනවා දබ්බුරුසුවක් ගේන්න. දබ්බුරුසුවක් අරන් ඇවිල්ලා ඊට පස්සේ මාතර යන්න ඕනේ. අපේ ආච්චිව බලන්න ගොඩක් අය වෘද්ධව ඉන්නේ. අය වෘද්ධව සහ රෝගාතුරව ඉන්නේ. ඉතින් එයාව බලලා ඊට පස්සේ ඊටු වැඩ ටික කන්ටිනියු කරනවා. අම්මට සිරේ මේ බයිසිකලයට නැග්ගේ අවුරුදු ගානකට පස්සේ. අවුරුදු ගානක් කියන්නේ මේ අවුරුද්දක් දෙකක් නෙවෙයි. ගිය අවුරුද්ද වෙනවා මම මේ බයිසිකලේ පැද්දවත් නැහැ අඩුතරමේ. ඒ කියන්නේ 2022න් පස්සේ 23 24 25 26 අවුරුදු 4කට පස්සේ. වැටි යනවා ආච්චිගේ සීයගේ සෝන තියෙනවා. මේ වගේ බෙල්ල කඩා ගන්න වෙයිද? මේ අපි යන පාර ඉතින් මේකේ ඔයාලට මතක ඇති ගිය අවුරුද්ද යනකොට මීටත් වෙනස්. ඉතින් අර ඔයාලට මතකද දන්නේ කලින් වීඩියෝ එකේ මම එන දවසේම හම්බෙච්ච අක්කා කෙනෙකුයි ආච්චි කෙනෙකුයි ඉඳියා. ඒ ආච්චි තවදුරටත් ජීවතුන් අතර නැහැ. ඉතින් ඕක තමයි මම ලංකාවට එන්න ප්‍රධාන හේතුවත් මිනිසුත් එක්ක ඉඳලා ආශ්‍රය කරන්න. මිනිස්සු මොන විදිය වුණත් අපි ටික කාලයයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ කාලේ අපි හැමෝත් එක්කම හොඳින් ඉන්න ඕනේ කියන එක තමයි මගේ මතය. මේ තියෙන්නේ ඉතින් හරි කැලෑ ගම්බදයි කැලෑවක් තියෙන තනිකර මේ පාරවල් වල තමයි තාම මිනිස්සු යනවා මිනිස්සු හැදෙනවා. ගල්ලේ දණ්ඩේ දැන් අර ගහල කොළ දෙනිය වතෝගලට යන පාර මේ සියල්ල වීඩියෝ කරනවා. තියෙනවා මේක දබ්බුරුසුවක් තියෙනවද දන්නේ. දබ්බුරුසු තියෙනවද? දබ්බුරුසු මට දබ්බුරුසක් දෙනවා. පළවෙනි දවසේ ප්ලෑන් එක විදියට නෑදෑයන්ගේ ගෙවල් වල යන්න ඕනේ. ප්‍රයොරිටි එක දීලා කියන්නේ රෙඩ් වෙලා ඉන්න කට්ටියගේ ගෙවල් වලට මුලින් යන්න ඕනේ. දැන් නෑදෑයන්ට දෙන්න අවශ්‍ය දේවලුත් ගත්ත. මොකද්ද මේ? දේවලුත් ගත්තා. දොර ලොක් කරා. දැන් යන්නයි හදන්නේ. ෂෝටයි බාටටයි බැස්සා. ඒක හොඳයිනේ. සුපිරියක් තමයි. ඔව්. ඒ මමත් ඉන්නවා. වෙන්නේ මම. සුසර නිම්සර මදාරේකම පෙන්නන 2013 ඇරෝ සුසර නිම්සර නෑ යන්න ලෑස්ති ඔවි ඕකේ සරණයි. ඔයාලා මේ වෙනකොට දැක්ක මම කොහොමද ගෙදරට ආවේ කියලා. ඉතින් නැන්දව සර්ප්‍රයිස් කරන්න තමයි ආවේ. ඒත් ඉතින් අපේ අක්කලා ගැතින් ලීක් කරලා කොහමද එයා දැනගෙන ඉඳියා මම එනවා කියලා. ඒත් ඉතින් හරියටම දැනගෙන ඉඳියේ නැහැ කීයටද කොහොමද එන්නේ කියන කාරණේ. කොහොම හරි නැන්දයි මායි නැන්දා with road trip with නැන්දා ස්ටාර්ට් කරා මෙන්න මේ විදියට. ඉතින් මුලින්ම අපේ ආච්චිලා ගෙදර ගියා. ඉතින් ඔයගොල්ලන්ට මේ පේන්නේ පොල්පකොඩ ඉස්කෝලේ. ඔයගොල්ලෝ පහු කරේ දැකින් නැති පොල්පකොඩ ඉස්කෝලේ ගියේ. ඉතින් අපේ ආච්චිලා ගෙදර තමයි යන්නේ හල්ලලා තියෙන්නේ උඩුකාවේ. ඉතින් එහෙම ගිහිල්ලා ඉතින් එතනින් තමයි අපි පළවෙනියෙන්ම ස්ටාර්ට් කරේ. මුලින්ම ආච්චි බලන්න අපේ පුංචිට ගෙදරට ආවා. දැන් යන්න. හලෝ හලෝ අනේ පුදුමයි. කොහොමද? අනේ ඉතින් හොඳින් ඉන්නවා. අවුරුදු ගානකට පස්සේනේ. ඒක තමයි කියන්නේ. අවුරුදු කීයකට පස්සේ අපි හම්බ වෙනා? කොහොමද? මතක නෑ. අනේ ඉතින් බුදු සරණයි ඇත්තටම දැක්කා සතුටුයි ඇත්තටනේ. ඇත්තටම වටින පුතේ ආච්චි බලන්න ඇත්තටම ආපු එක ගැනම සතුටු. ඇත්තටම කියතොත්. මුලින්ම ආවේ මේක ඊට පස්සේ අපි මේ මාතර යන්නත් මාතර නෙවෙයි බද්දගම යන්නත් ඕනේ. කොහොම යනවා? මේ පැටි නන්දලා ගෙදර. අක්කේ ඉන්න. මම මේ වීඩියෝ කරන vlog එකක් දාන්නවා දන්නවනේ මම ඒකේ. අපි බැලුවා ගිය සැරේත් බැලුවා. පුංචිව දැම්මට කමන්නේ කමන්නේ ඉන්නේ ඒවට මම ඉන්නේ. කමන්නේ මමත් ඔහොම තමයි වැද්දා වගේ ඉන්නේ.
මෙහෙ අවසාන වතාවට මම ආවිල්ලා තියෙන ඊට අවුරුදු 9කට කලින් 2017 17 කියන අවුරුදු 9 නේද? නෑ 9ක් වෙන්නේ පොඩ්ඩයි 17 ඉඳන් ඔව් 9 තමයි. 26 අවුරුදු 9කට කලින්. දැන් වෙනස් වෙලා ඔක්කොම. ඊයනේ වීඩියෝ එන්නේ. ලංකාවට ආවම දෙවෙනි දවසේ මලගෙදර රැස්සෙට් වුණා යාළුවනේ අක්කල මුල්ල අපි තාත්තලා යාළුවේ කළු අයියා කියලා. මෙතන මලගෙදරට යන්න ඕන. මලගෙදර වීඩියෝ කරන්න බෑ. ඒක නිසා මම කැම් එක තියලා ගිහලා මලගෙදර ගිහිල්ලා එන්න. ඕකේ. ප්ලෑන් එක වෙනස් වුණා. අද බද්දකම යන්නේ. අද යනවා ගාල්ලට යනවා මගේ පොඩි වැඩ වගේක් එක්කම. ඊට පස්සේ හැදෑයෙක් ඉන්නවා. මේ මොනවද කියලා දන්නවද? මේ වෙලාව වද්දමල්. හරිද? වද්දමල් කියන්නේ මෙන්න මේ මල් జాති. ඉස්සර අපි පොඩි කාලේ ජූස් හදලා බොනවා. හරිද? දැන් මේ වහින්නත් වගේ. ඉතින් දැන් මේ මල් జాතිය තමයි මේ තියෙන. අර තියෙන අපේ ආච්චික සෝන මම ගියේ vlog එකේ ගියා. මීට අවුරුද්දකට කලින් දාපු vlog වල සෝන පෙන්නුවා. අපේ බල්ලා තාමත් ඉන්නවා. මෙන්න ඕම තමයි තියෙන්නේ. මේ පැත්තෙන් යමන් තාම මේ පැත්තට ආවේ නෑ නෑ වත් එක්ක නෙමෙයි මෙන්න මෙතන මේක උඩුව සදිනවා ඉස්සර මං හිටගෙන ගියපු තැන් තමයි මේවා සෙල්ලම් කරපු තැන් රෙදි ගල ඉස්සර මේක රෙදි මේවා කර නෑ මෙතන මේක මේකක් නෑ මං හිතන්නේ වැඩ කරන්නේ නැතුව කුස්සිය කකුස්සිය නෙමෙයි පිළිගන්න කකුස්සිය මේ ලිපේ උයන්නේ නැද්ද දැන් මේ ටැප් එහෙම වැඩ කරන්නේ නැද්ද ඕකේ උයන්නේ වතුර උණු කරනවා මේ ඔයාලට දැන් වයස කීයද වයස කීයද අයියෙන් වහිනවා මේක තමයි ෆීලින් එක මේක තමයි වයිබ් එක සුපීරි අට සිරිවෙන්න වහින්නේ වයිනෝ ඉතින් ඔය ටකර්මට වතුර වැටෙන සද්දේ තමයි මං ආසමදේ පොඩි කාලේ මාර විදිහට නිින්ද යනවා. ඉතින් මාරම රිලැක්සින් එක. ඉතින් අපි දැන් ওই පහු කරන්නේ නබද විස්කෝලේ යක්කන මුල්ලේ තියෙන. ඊට පස්සේ අපි අර මං කලින් කිව්වා වගේ තාත්තගේ අයියා කෙනෙක්ගේ ගෙදර තමයි ගියේ. ඉතින් එයාවත් බලන්න. ඒත් එකම අපි තල්කම්පල හරහා අපේ විදුලිමත් තියෙන එකත් බලාගෙන ඒකේ වැඩ කටයුතුත් බලාගෙන තමයි මම පිටත් වෙන්න සූදානම් වුණේ අපේ නැන්දත් එක්ක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ පොඩ්ඩක් නිරීක්ෂණය කරනවා මොනවද වෙලා තියෙන්නේ කියලා බිල්ඩිමට. ඕකේ. හිච්චි මහත්තයෝ කොහොම ඉන්න මම මේගොල්ලන්ට බත් කෑවා මේ කැමර එක පේන්නේ නැහැ අඳුරුයි හැබැයි කමන්නේ පොඩ්ඩොත් ඉන්න එහෙනම් අපි යනවා පේන්නේ නැහැ අඳුරුයි මම ආවා පිට්සා හට් එකට ගාල්ලේ තියෙන අපේ නැන්දත් එක්ක දඩල්ලේ ගියා අපේ තාත්තගේ අයියගේ ගෙදර වයසයි ඒගොල්ලෝ මට හරි සතුටුයි ඉතින් හැමෝම නෑදෑයෝගේ ගෙවල් හැම එකකටම යන එක තමයි මට තියෙන අරමුණ නෑදෑය යාළුවෝ හැමෝම මිනිස්සු හම්බ වෙන එක දැන් පිට්සා හට් එකට ආවා අපේ ලොක්කා ඒගොල්ලෝ ඉතින් හැමතිස්සෙම පිට්සා හට් එකකින් මෙවෙන් කන්නේ නෑනේ අවුරුදු ගානකට එක සැරයක් කයි ඉතින් මං ආපු වෙලාවේ මත් එක්ක යනවා යමු ඕ කෑවයාලු ඉතාලියේ තියෙන රහ නෙමෙයි ලංකාවේ තියෙන ලංකාවේ සරයි ස්පයිසස් තියෙන ශ්‍රී ලංකන් ස්ටයිල් I like it මම නැත්නම් බාබකියු එකක් හරි මට I like අපි පීට්සත් කාලා බඩත් පුරෝගෙන
ෂේප් එකේ රෑ වෙලා ගෙදරාවා. ඉතින් දෙවෙනි දවසේ ඉඳන් තමයි හොඳම දේවල් පටන් ගන්න. ඉතින් අනිවාර්යයෙන් subscribe කරන්න කියලා මම ආරාධනා කරනවා. ඔයාලා නැවතත් මේ සීරීස් එක මාත් එක්ක බලන්න. එහෙනම් ගිහින් එන්න. ජය වේවා.